right guys අපි පටන් ගමු මේ අද මේක පොඩි ෂෝට් ඩිස්කෂන් එකක් ඔයාලගේ අපි මේ සතියේ කියන්නේ මේ සිකුරාදා දක්වා මේ ඔයාලගේ මේ රිසර්ච් එකේ වැඩ ටික බලමු ඒ වගේම ඒකෙදි අපි පබ්ලිෂබල් විදිහට ඔයාලගේ ඉම්ප්ලිමන්ටේෂන් එක බලලා ඒකේ රිසර්ච් පේපර් එක පබ්ලිෂ් කරගන්න විදිහ ගැන අපි බලමු. මම හිතනවා දැන් හැමෝම දැන් රිසර්ච් ඉම්ප්ලිමන්ටේෂන් එක පටන් අරගෙන ඇති සමහර අය කරලත් තිබ්බා. පොඩි පොඩි අයිඩියාස් ටිකක් ගමු. ඔයාලට මොනවද ආපු ඩවුට්ස් එහෙම කියන ඒවත් එක්ක එක ඉන්ඩිවිජුවලි පොඩ්ඩක් අපි ඒක කතා කරලා බලමු. අමාෂා ඔයා මේ හදලා තිබ්බ නේද ඔයාගේ ඉම්ප්ලිමන්ටේෂන් එක? හෙලෝ. ඇහෙනවද අමාෂා? හෙලෝ. අමාෂා ඇහෙනවද? Sir, ආ sir, ඔයාගේ ඉම්ප්ලිමන්ටේෂන් එක ඔයා itu කරලා තිබ්බද? gak ඒක කරාද ඔයා? itu tema itu hari itu non tadi අර අපි ඒක ඉන්ඩිවිජුවලි බලමු. ඒක ඉන්ඩිවිජුවලි බලමු. අට දැන් ඒක වර්කබල් විදිහට වගේ යනවාද? ඒ කියන්නේ අට යම් කිසි අවුට්පුට් එකක්. ඔය දැන් ඔයා සැටිස්ෆයිද ඔයා කරපු එක ගැන? sir ඔයාගේ output මොකද්ද රිසර්ච් එක? එතන නම්බර් එක කීයද? now නම්බර් 9 was මේකනේ. real world multi category waste classification for recycling and sorting. හරි. මේ වෙලාවේ ඩෙමොන්ස්ට්‍රේට් කරන්න හැකියාවක් නැන්නේ. හදලා තියෙන එකනේ. අපි ඒක ඉන්ඩිවිජුවල් බලලා ඊට පස්සේ ඒකේ ඉෂුස් බලලා එහෙම බලමු. සුභාෂ් ඔයාගේ තත්ත්වය කොහොමද ඒකේ? ඔයාගේ වැඩේ බානුක සුභාෂ්. තාම ඔන්ගෝයින් යනවා සර් මේ ආ කම්ප්ලීට් කරන්න try කරනවා හෙට අනිත් දවස් දෙක ඇතුළත. ඔයා පොඩ්ඩක් ඒ ගැන පොඩි විස්තරයක් දෙනවද? ඔයාගේ කොහොමද ඒක ගියේ කියන එක ගැන දැන් ඔයා පටන් ගත්තේ ඔව් මුලමද මම කියන්නේ? මුලින්ම මේ data set එක දීලා තියෙන data set එකට අමතරව මම පොඩ්ඩක් තව data set එකක් ගන්න කියලා try කරා. මොකද මගේ data set එකේ තිබ්බේ animals data set එකක් විතරයි. ඒකේ ඇත්තටම මේගොල්ලෝ expect කරන්නේ මට තේරුණ විදිහට මේ රැන්ඩම්ලි සාමාන්‍යයෙන් ෆොටෝග්‍රැෆර් කෙනෙක් පික්චර්ස් ගත්තාම ඇත්තටම ඇක්චුවල් සතෙක් ඉන්න ෆොටෝස් වලට වඩා අර මේ එම්ටි ස්පේස් එකක් තියෙනවා වැඩි. ඒක කැප්චර් කරගන්න මේ හියුමන් ඉන්ටරැක්ට් එකක් නැතුව ඔටෝමේටඩ් එකක් වගේ එකක් තමයි එක්ස්පෙක්ට් කරන්නේ මැෂින් ලර්නින් through. අර මේ නිසා මම අර ට්‍රේනින් data set එකට අමතරව ටෙස්ටින් data set එකටත් මම අර empty images ටිකක් ගන්නයි ඕන වෙයි කියලා හිතුණා. නිකන් අර රිසර්ච් එකේ ටොපික් එක බලපුවම මම ඒ නිසා මේ පොඩි වර්කින් එකක් කරා මේ ඔයාගේ මොකක්ද ඒ රිසර්ච් ටොපික් එක? 20 නම්බර් 20 නේ. number 20 නම්බර් 20 කියන්නේ ඒක කැමරා ට්‍රැප් වයිල්ඩ් ලයිෆ් ස්පීසීස් ක්ලාසිෆිකේෂන්. ඒකේ තිබ්බේ මොනවද data set එකේ? ඒක තිබ්බේ රයිනෝසිරස් එලිෆන්ට් එතකොට ඒ වගේ සත්තු 4 දෙනෙක්ගේ ඉමේජස් තිබ්බේ නෝම රෝ ඩේටා තිබ්බේ. ඉමේජස් අර ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබ්බා මොකක්ද ප්‍රොබ්ලම් එකයි රිසර්ච් ගැප් එකයි ඕකේ දාලා තිබ්බා. මේ එතනදී ඒගොල්ලෝ ප්‍රොබ්ලම් එක විදිහට හයිලයිට් කරලා තිබ්බේ අර විදිහේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ මම රිසර්ච් පේපර්ස් 3ක් මට හම්බුණා ඒ වගේ සිමිලර් යන කේසස් ටික. ඒකේ ඔටෝමේට් එකක් කියන්නේ අපිට ඉමේජ් එක දුන්නාට පස්සේ ඉමේජ් බල්ක් එකක් දුන්නාට පස්සේ මම එක්ස්පෙක්ට් මම හිතුවේ ඉමේජ් බල්ක් එකක් දුන්නාට පස්සේ සත්තු ඉන්න කියන්නේ ස්පෙසිස් එකක් පේන ඉමේජස් ටික වෙනමයි අර ටික empty images ටික වෙනමයි එයාට ෆිල්ටර් කරලා ගන්න පුළුවන් විදිහට තමයි මම මේ ප්ලෑන් කරේ කරන්න. ඒක data set එකයි ඊට පස්සේ අර වටපිටාව මේ වෙනකොට හදලා තියෙනවා. දැන් implementations පොඩ්ඩක් පටන් ගත්තා. මේ මේන්ලි කරන්න පටන් ගත්තේ නැහැ. අර මම ඒක මට අර
ඉමේජ් එකක් හදාගන්න බැරි වුණාස මේ මොකක්ද කියන්නේ මේ මොන විදිහ අවුට්පුට් එකක්ද යාට එක්ස්පෙක්ට් කරන්න කියලා අපි බල්ක් එක දාපුවම Excel විදියට යාට අරගෙන තේරුමකුත් නැහැ. එතකොට යාට ඇත්තටම එක්ස්පෙක්ට් කරන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් රිසර්ච් පේපර් දෙක තුනක් මට කියවන්න වුණා කොහොමද අවුට්පුට් එක අරගෙන තියෙන්නේ කියන එක බලන්න. ඒක ගොඩක් ඒ හොඳ ටික තමයි මේන්ලි මම පළවෙනි දවස් දෙක තුනේම කරේ න ඒ ග්‍රේට් ඉම්ප්ලිමන්ටේෂන් එකට කියන්නේ අද කියන්න කලින්. ඔය කියන්නේ පේපර්ස් කියවප එක ලොකු දෙයක්. ඒ කියන්නේ එහෙම තමයි. දැන් ඔය උතන අපි දීලා තියෙන රෆ් අයිඩියා එකක් නේ දීලා තියෙන්නේ. එතකොට ඒක ඔයාට ගැලපෙන විදිහට ඔයාට ෆයින් ටියුන් කරගෙන ඔයාට යන්න පුළුවන්. ඔය තියෙන එක තියෙන ටොපික් එක ඒ විදිහටම යන්න කියලා එකක් නැහැ. ඒ කියන්නේ ඔය තියෙන ටොපික් එකෙන් ඔයාට පුළුවන් නම් එතන වෙනම ඉනොවේටිව් ගැප් එකක් අයිඩෙන්ටිෆයි කරගන්නට ඒකට අදාළව ඔයාට යන්න පුළුවන්. හරිද? එතකොට මේ data set එක create කරන විදිහ ගැන idea එකක් ඔයාලට තියෙනවද? ඒ කියන්නේ එහෙම data set එකක් ඔයාලට ගන්න පුළුවන්ද? ඔයා කිව්වේ additional. ඒක තමයි මම කෙගල් එකකින් data set ගත්ත ඇනිමල් data set එකක් මට ගන්න පුළුවන් වුණා ප්‍රශ්නයක් නැහැ. අර ප්‍රශ්නේ තියෙන අර blur images ටිකක් මම හිතුනේ එකක් ගත්තොත් හොඳයි කියලා. මොකද මේ මොඩල් එකට දාද්දී අර සත්තු ඉන්න එකකුයි නැති එකකුයි identify කරගන්න ඕන වෙයි කියන එක මේ highlight කරන්න මම training data set testing data set එකකට විදියට හරි මේ අර විදි images ටික මම දන්න කියන දෙතුන් දෙනකින් raw images ටිකක් ගත්තා. ඊට අමතරව කෙගල් එකේ තියෙන නිකන් සාමාන්‍ය නිකන් ඔය normal images set එක තමයි ගත්තේ. ඒක අර මොඩල් එකට දාලා බලන්න වෙනවා. ඒක ඇත්තටම accuracy එකක් තියෙනවද නැද්ද කියලා normal idea එකක් මට තිබ්බේ නැහැ මේ data set එක prepare කරද්දී. සමහරට මේ මොඩල් එක through යද්දී capture කර එයාට capture කරගන්න පුළුවන් level එකක් ඒද දන්නේ. මොකද අර background එක remove කරලා හරි මම දැන් OpenCV තමයි suggest කරලා තිබ්බේ. OpenCV හරි YOLO හරි use කරන්න තමයි මගේ idea තිබ්බේ. ඔයාට මේකේ තව ඇඩිෂනල් නොලෙජ් මොනවා හරි ඕනේද මේකට ගන්න? ඒතර අපිට ඒකට හෙල්ප් එකක් දෙන්න පුළුවන්. අට මොන වගේද දැන් ඔයා කරගෙන යද්දි ඔයාට දැනෙන්නේ නිකන් වට අඩුවක් වගේ තියෙනවා කියලා? අඩුවක් කියන ප්‍රපයා ඩේට සෙට් එක ගැන තමට ඩව් එකක් තිබ්බේ. මොකද ඇත්තටම මේක මේ සත්තු විතරක් මර යන සත්තු විතරක් තියෙන නිසා තමයි ප්‍රශ්නයක් ආවේ. මොකද මේක ඇත්තට මොඩල් එක through යා එක්ස්පෙක්ට් කරන්නේ අර උලංගක් නිසා බ්ලර් වෙච්ච එහෙම ඉමේජස් ටික වෙනම ෆිල්ටර් කරලා ඉමේජස් ටික විතරක් වෙනම ෆිල්ටර් කරගන්න. එතන තමයි ඩවුට් එකක් තිබ්බේ මේ සත්තුන්ගේ ඉමේජස් ටිකක් විතරක්ම මොඩල් එකට දාලා අපිට ඒක එක්ස්පෙක්ට් එකක් ගන්න පුළුවන්ද කියන එක. ඒක ඉම්ප්ලිමන්ටේෂන් කරලම මම බලන්නම් කියලා තමයි පස්සේ මේ හිතුවේ ඊට පස්සේ රිසර්ච් පේපර්ස් වලත් ගොඩක් ඒගොල්ලෝ යූස් කරලා තිබ්බේ මේ ඇනිමල් මේ ඉමේජස් විතරක් වගේ තමයි මම දැක්කේ බලපු පේපර්ස් වල නම්. හොඳයි. ඒතර ඒකේ විදිහට කැරිය අවුට් කරගෙන යන්න මේ ඔයාත් එක්ක අපි 1 to 1 සෙෂන් එකක් ගමු. මම අර 1 to 1 සෙෂන් එකක් ගන්නවා කියන එක ගන්න බැරුණා. තව ගොඩක් කට්ටිය ඒක ඉම්ප්ලිමන්ටේෂන් කරගෙන තිබෙත් නැති හින්දා. ඒතර මම මේ සතියේම කට්ටියට ඔය එයාලගේ රිසර්ච් එකේ වැඩවලටම මේව කරන්න කිව්වා. ඔයාලා පොතත් අප්ලෝඩ් කරන්න කියලා කිව්වා. මම ඒක දැම්මෙත් නැත්නම් ඔයාලා මේකටම ෆෝකස් කරලා තියාගන්න ඕනේ හින්දා. ඔයා නේද මේ PyTorch පොත අප්ලෝඩ් කරන්න? මම දැම්මා. මම ඒක අප්ලෝඩ් කරන්නම් ඔයාලට. මේ දැන් ඔයාලා මේ දවස් 3-4ම ඕක වෙනුවෙන්ම කැප වෙන්න. මේ කියන්නේ දැන් කොහොමද ඔයාලා දවස් 2ක් 3ක්වත් අඩුම ගානේ දවස් 2-3ක ඇත්තටම බෑ. නමුත් අර ඔයාලා AI tools එහෙම use කරන හින්දා ඔයාලට යම්කිසි ස්පීඩ් එකකින් කරගෙන යන්න පුළුවන් නේ. එතකොට අර පුළුවන් උපරම මේක දාලා මේ සතිය තුලදී ඒ කියන්නේ අපි මේ 31ට කලින් අපි ඔක ඉම්ප්ලිමන්ටේෂන් එක ෆිනිෂ් කරලා අපේ රිසල්ට්ස් විදිහට ඔයාලා එක්ස්පෙක්ට් කරන රිසල්ට්ස් අවුට් කරගන්න පුළුවන් වුණොත් අපිට ඉස්සරහට තියෙන කන්ෆරන්සස් බලලා ඒවට මේ අපිට ඔක මේව කරන්න පුළුවන්. ඒ කියන්නේ පබ්ලිෂ් කිරීමේ හැකියාව තියෙනවා. හරිද? ඒ කියන්නේ ලෝකල්ට වඩා අපි ඉන්ටර්නැෂනල් කන්ෆරන්සස් අපි බලමු. හරිද? ඇහෙනවනේ? හෙලෝ. ඇහෙනවද? ඔව් හරි. හරි. එතකොට බවුනුකගේ වැඩේ එයාගෙන් යන මොනවා හරි ඩවුට්ස් තියෙනවා නම් එතන අපිට කියන්න. ඒ කියන්නේ ගෲප් එකේ වුණත් දාන්න. ඒ කියන්නේ තියෙන ඩවුට්ස්. එතකොට අනිත් අයට උනත් දැනගන්න පුළුවන් ඒ කියන විදිහ ගැන. හරි. ෂෙහාන් ඔයාගේ වැඩේ කොහොමද යන්නේ? වට මොන හරි අපහසුතා ඩිෆිකල්ටිස් තියෙනවද? ඔය රිසර්ච් එක සම්බන්ධයෙන් ඔයාලට එන ඕනම ප්‍රශ්නයක් ඔයාලා අහන්න. පර්සනලි ඒ කියන්නේ එකෙන් ඇඩිෂනලි ඔයාලට මේ වගේ නොලෙජ් එකක් ඕනේ කියනවා නම් මේ පැත්තට ඒක පොඩ්ඩක් කියන්න. එතකොට අපිට ඒක ඒ 1 to 1 සෙෂන් එකකින් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්.
ශහන් කොහොමද වගේ තත්ත්වේ? ඔයා කොහොමද දැන් මේ රිසර්චර් කෙනෙක් ලෙක්චරර් කෙනෙක් විදිහට යන්නනේ යන්නේ? මම ඔයාගේ බැලුවා මේ ඔයාට රෙක්රූට් කරන්න පුළුවන් මේ ඉන්ස්ටිටියුට්ස් උත්. ඔයාට අපිට SLTC එක අපිට ටාගට් කරන්න පුළුවන්. ඔයාගේ හොඳ මේ කෝස් එක තුලදී සෑහෙන පේපර්ස් ටිකක් අවුට් කරලා ඔයාගේ හොඳ ඩෙමෝ ප්‍රොෆයිල් එකක් මේව කරගන්න පුළුවන් වුණොත් දැන් මේ කෝස් එකේ අරමුණ ඒකනේ. මේ කෝස් එකේ අරමුණ වෙන්නේ ඔයාලව එක්කෝ ඉන්ඩස්ට්‍රියට එක්ස්පෙක්ට් කරන තැනට යවන එක නැත්නම් රිසර්ච් කෙනෙක් විදිහට යවන එක නැත්නම් යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් විදිහට යවන එක. දැන්ට කොහේ හරි වැඩ කරනවද ශහන්? කොහේ හරි මේ ඒ කියන්නේ යුනිවර්සිටි නැස මම කරන්න මම කිව්වේ මම කැරියර් චේන්ජ් එකක් තමයි කරන්නේ මේ මම කලින් IT ෆීල්ඩ් එකේ හිටියේ නැහැ මේ පස්සේනේ ටික ඔව් දැන් ඔයා එහෙම මේ ඔව් ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ නැහැ නේද? දැන්ට නැන්නේ. නෑ දැන් නෑ නෑ ඒක තමයි මම කිව්වේ වගේ අර එක්ස්පෙක්ටේෂන් එක අර කලින් පළවෙනි දවසේම අපිට කිව්වනේ. ඒකට අදාළව මම බලලා තියෙන ඔව් එකට අර අපිට ඔයාගේ ඇබිලිටි එක පෙන්වන්නට ඕනේ. හරිද? ඒ කියන්නේ ඔයාට දැන් අනිත් අයට වඩා දැන් අනිත් අයට නම් එයාලගේ ඉම්ප්ලිමන්ටේෂන් එක විතරක් ප්‍රයෝජනවත් වෙනවා. ඔයාට පේපර් එක වටිනවා. හරිද? මේ ඔයාගේ කොහොමද තත්ත්වය? පටන් ගත්තද නැත්නම් ඔයා තාම ස්ටඩි කරගෙනද ඉන්නේ කොහොමද? ස්ටේජ් එක කිව්වොත් මම තාම මේ රිසර්ච් පේපර්ස් මේ කියවන ගමන් ඉන්නේ මේ තාම ඉම්ප්ලිමන්ටේෂන් පටන් ගත්තේ නැහැ මේ ස්ටඩි කරන්න ගත්තද ඔයා? ඒ ලාස්ට් කියන්නේ Google Scholar ගිහිල්ලා ඔව් සර්ච් ස්ටඩි කරාද? ඔව් මම මේ වොෂින්ටන් යුනිවර්සිටි එකේ මේ ඩැනියල් මාකස් කියලා මේ රිසර්ච් කෙනෙක්ගේ පේපර්ස් තමයි මේ දවස් ටිකේ ටිකක් බැලුවේ මේ ඔයාගේ මොකද්ද මේ රිසර්ච් එක? බ්‍රේන් ටියුමර් මේ ක්ලාසිෆිකේෂන් රයිට්. දැන් බ්‍රේන් ටියුමර් එක කීයද නම්බර් එකේ? නම්බර් නම්බර් 3 නම්බර් 3. ඒක ටිකක් මේ ටිකක් මේ අපි ඔකට කියන්නේ ටිකක් ඔක ඇප්ලයිඩ් පැත්තට යන ටිකක් ඒ ඒරියා එකේ ටිකක් අර ටිකක් හොඳ රිසර්ච් එකක් ඒක මෙඩිකල් ඉමේජින් සම්බන්ධයෙන්. එතකොට ඔක එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. එක්ස්ටෙන්ඩඩ් රිසර්ච් එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට ඒ කියනවා සෑහෙන ස්ටඩි කරන්න. ඒ කියනවා ඒක කල්ගත්තට ගමන් නැහැ. මේ මොකද ඉම්ප්ලිමන්ටේෂන් එකට එච්චර කල් යන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ඔයාලා හරියට ස්ටඩි එක කරොත් ඉම්ප්ලිමන්ටේෂන් එක දවසින් කරන්න පුළුවන්. ඔය කියන්නේ ඉම්ප්ලිමන්ටේෂන් එක කියලා කියන්නේ ඔයාගේ ඔය ස්ටඩි එකේ රිසල්ට්ස් ජෙනරේට් කරන විදිහන්නේ කොහොම හරි. ඒ කියන්නේ ඔයාගේ මේක එළියට දෙන විදිහනේ. හරිද? ඔයාගේ ඔතන අවශ්‍ය වෙන්නේ ඔයා කරපු ස්ටඩි එක මොකක්ද කියන එක. ඒ ස්ටඩි එක හරියට තියෙන්නට ඕනේ. එතකොට දැන් ඕකේ ඔය මම දීලා තියෙන ටොපික් එකම ඒ විදිහටම වෙන්න ඕනේ නැහැ. ඔයාට හිතුනොත් දැන් ඔයා ස්ටඩි කරගෙන යද්දී මෙන්න මේ වගේ ગેප් එකක් තියෙනවා. මට මෙන්න මේ විදිහට මේ කොටස ඇඩ්‍රස් කරන්න තියෙනවා නම් ඒක හොඳයි කියලා ඔයාගෙන් සජෙෂන් එකක් එනවනම් ඒ විදිහට වට ඉස්සරහට යන්න පුළුවන්. හරිද? ඒක ඒ කියනවා පුළුවන් තරම් ස්ටඩි කරලා ඒ ස්ටඩි කරන දේවල් නෝට් ඩවුන් කරගන්න තියෙන ඉෂුස් මගෙන් අහන්න. ඉතින් මේ සතිය තුලදී ඔයාලට ඕක වෙනුවෙන්ම තමයි ඔක්කොම දේවල් ફોකස් කරන්නේ. අර මේ ඕපන් CV සම්බන්ධයෙන් ඊට පස්සේ මම කම්ප්ලීට් කට්ටියට Python වීඩියෝ එකකුයි සකස් කරලා තියෙනවා. ඒ ටික LMS එකට අප්ලෝඩ් කරේ නැහැ. අපි මේ සතියේ ওই ප්‍රයොරිටි එක දීලා මම අර මේකේ PyTorch බුක් එක ගේ ෆස්ට් වීඩියෝ එක විතරයි අප්ලෝඩ් කරේ. ඊට පස්සේ ඒ ටික ඊළඟ ටික එතන දාන්නම්. ඒ ලිස්ට් එක ඊට පස්සේ ඔයාලට ඊළඟ වීක් එකේදී ස්ටඩි කරන්න පුළුවන්. මේ වීක් එක ඒ කියන්නේ 31 දක්වා ඔයාලා ප්‍රයොරිටි එක දෙන්න කම්ප්ලීට්ලි මේ රිසර්ච් එකට. කියන වෙන දේවල් වලට නැතුව දැන් ඔයාලගේ වර්ක් උත් එක්ක ඕකට සම්බන්ධයෙන් ඔයාට ඕන නම් ඇඩිෂනල් මේකක් ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් ඔයාට නිකන් අයිඩියා එකක් තියෙනවා. දැන් ඔයාට මේක ගැන හරියට අයිඩියා එකක් නැහැ කියලා හිතන්නකෝ රිසර්ච් එක ගැන. ඒතකොට ඔයා කියන්නේ මට මේක ගැන අයිඩියා එකක් නැහැ. දැන් මම මේ ස්ටඩි එක කරා මේ වුණාට මට මේක තවදුරටත් මට මේක පර්සනලි මට
මේ රිසර්ච් එක මට මේ automated multi class brain tumor classification එක ඒක යන්නේ කොහොමද කියලා මට ඒකේ background එක සහ implementation details සවිස්තර විස්තර කරලා මට වීඩියෝ එකක් කරන්න කියලා වට එහෙම කිව්වොත් ඒක සජෙස්ට් කරන්න. ඒතර මම ඒක කරන්නම්. ඒකට එච්චර වෙලා යන්නේ නැහැ. හරි දැන් මේ අපි ඩිස්කස් කරනවා වගේ ඒක විස්තර කරන්න. අනිත් අයටත් එහෙම තමයි. අනිත් අයටත් මේ ඒ කියන්නේ ඔයාලගේ ඔය කරන එකට හෙල්ප් වෙන සපෝටිව් ඇඩිෂනල් රිසෝස් එකක්. හරිද සුභාෂ්? ඔයාටත් එහෙම තමයි. ඔයාටත් ඒ කියන්නේ ඒ විදිහට ඇඩිෂනල් ඔයා හිතන පැත්තට සපෝටිව් වෙන මොකක් හරි ඔයාට ඔයාගේ සර්ච් වලින් හොයාගන්නට අපහසුයි වගේ දැනෙන එකක් නම් එහෙම කියන්න. හරිද? හරි. එතකොට බඳුරංගනම් එයා මේ වැඩ කරන ගමන් ඉන්නවා කියලා කිව්වේ. ඒත් අපි එයාව සම්බන්ධ කරගන්න නැතුව ඉමු. අමාෂා ඔයාගේ තත්ත්වය පොඩ්ඩක් අපිට කියමුකෝ බලන්න. අමාෂා දැන් අමාෂාගේ මේ ඉම්ප්ලිමන්ටේෂන් එක ඒ කියන්නේ දැන් ඉම්ප්ලිමන්ටේෂන් මෙහෙමනේ දැන් අමාෂා ඔයාක දැන් ඔය ටූල්ස් යූස් කරලා වෙන්න දිනව ගොඩ කට්ටිය කරන්නේ. එහෙම තමයි කරන්න ඕනේ මේ ඉම්ප්ලිමන්ටේෂන් එකදී. නමුත් අර අපි ටූල්ස් යූස් කරාට අපි කරන්නේ මොකද්ද කියන එකත් අපි දැනගෙන කරන්න ඕනේ. කියන්නේ ටූල්ස් ඕන එකකින් ගත්තට කමන්නේ. හරිද? ඔයා මේ AI assisted cursor හරි anti gravity හරි එහෙම යූස් කරත් ප්‍රශ්නයක් නෑ. කියන ඔයාලා මේ කෙලින්ම බෑ VS code එකේ කරගෙන යන්න ඕනේ නෑ. මේ එහෙම කෝඩ් ඉම්පෝට් කරලා නැත්නම් අපි හිතමු VS code එකේ ඉඳලා කෝඩ් ඉම්පෝට් කරලා Gemini හරි Claude හරි වගේ ඉම්පෝට් කරලා එහෙම කරගෙන යනවනේ ඒත් කමන්නේත් නෑ. හරිද? මොකද මේක ස්පීඩ් අප් වෙන්න ඕනේනේ. හරිද? මේකේ reusable coding snippets ටිකක් නේ තියෙන එකයි මුලින් ඉඳලා ගහන්න ඕනේ කියලා එකක් නෑ. ඒක අර ඒ software engineering practice එක ඒ coding ඒ skill එක ඒක ඔයා වෙනම develop කරගන්න ඕනේ. ඒක මම හැමෝටම කියන්නේ. එතකොට දැන් අමාෂා ඔයා දැන් මේක වැඩේ කරගෙන යද්දී ඔයා එක්ස්පෙක්ට් කරන විදිහේ රිසල්ට්ස් ආවද? ඒ කියන්නේ ඔයාගේ රිසර්ච් එකේ ඔයාගේ රිසර්ච් එක ආවේ මොකක්ද ඒක නම්බර් අයිසොලේටඩ් නෑ නේ. නම්බර් කීයද? රමේෂ් 9 නේ. ඒකේ රියල් වර්ල්ඩ් මල්ටි කැටගරි වේස්ට් ක්ලාසිෆිකේෂන්. ඒතර වේස්ට් ක්ලාසිෆිකේෂන් එකක් නේ for recycle sorting. ඒකේ දැන් ඔයාගේ යම්කිසි ඉන්ටර්ෆේස් එකක් එහෙම පෙන්නනවද එහෙමද ඇප්ලිකේෂන් එකේ? ඒකේ මේ විදිහට ක්ලාසිෆයි වෙලා තියෙනවා කියලා පෙන්නන. ඔයා අර මේ මට එව්ව නේද ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එකක්. ඒකේ ඒක මේ ඔයා මොකෙන්ද ඒක හැදුවේ? ඒ කියන්නේ මොකද්ද වගේ මේ ඒකේ ගෙවිනි ChatGPT Claude තුනම දැන් තුනම දාලා හදුවා. හොඳයි. එතකොට දැන් ඒ වගේ ඒ කියන්නේ දැන් ඔය තුන යූස් කරද්දී මේ තුනෙන් ඒ කියන්නේ තුන කෙනවා එක එක අවස්ථා දෙක එක ගත්තද නැත්නම් මේ කෝඩ් එක වැඩ කරන්නේ නැති වුණොත් ඊළඟ එකෙන් චෙක් කරගත්තද එහෙමද ගියේ? ඉස්සෙල්ලාම ChatGPT එක දැම්මා ඊට පස්සේ ඒක හරි ගියේ නැහැ. ඊට පස්සේ ආයෙ ගෙවෙන එකට දාලා ඒක වෙන වෙනම අරගෙන මේ Claude දැම්මා. විතර මේ එඩිටර් එක විදිහට පාවිච්චි කරේ? කෝඩ් කරන්න VS පාවිච්චි Code එක. VS Code එකේ. VS Code එකේ මේ වෙනම project folders project files වෙනම හදලා නේද කරේ? නැත්නම් එකම එකක ඔක්කොම ගහගෙන ගියා? ඔව්. නැත්නම් වෙනම හැදුවා නේ. හරි. හරි. එතකොට දැන් ඒක අපිට රන් කරලා බලා ගන්න පුළුවන් නේ. බලලා ඒක බලලා මම ඔයාලට ඒකේ කමෙන්ට්ස් දෙන්න. ඊට දැන් ඔයා මේ දැන් අර ඉම්පෝට් කරගත්ත කෝඩ් එක තියෙනවනේ. ඒ කෝඩ් එක මේ ඒ කෝඩ් එකෙන් ඔයාට දැන් ඒක ජෙමිනි දාලා ගත්තට කමක් නැහැ. මේ ජෙමිනි හරි ක්ලෝඩ් හරි ගත්තට කමක් නැහැ. ඒ කෝඩ් එක කෝඩ් එකෙන් මේ කෝඩ් ස්නිපට් එකෙන් මේ කෝඩ් ලයින් එකෙන් අදහස් කරන්නේ මොනවද කියලා ඔයාම ඩොකියුමන්ට් එකක් හදාගන්න. හරිද? මොකද දැන් ඔයා රිසර්ච් පේපර් එක ලියද්දී සහ ඉතින් ඔයාට ඒක වැදගත් වෙනවා මේ අපි කරේ මොකද්ද කියන එකේ අයිඩියා එක Tamanට එන්න ඕනේනේ. හරිද? ඒතර ඒකේ ඔයා ඩොකියුමන්ටේෂන් එකක් හදාගන්න. මේක කොහොමද වැඩ කරන්න කියලා ඒක ජෙමිනිටම දීලා ජෙමිනයි වලටම දීලා ඔයාට ගන්න පුළුවන් සිංහලෙන් හරි ඉංග්‍රීසි වලින් හරි මේක එක කෝඩ් ලයින් එකේ මොකද්ද වෙන්නේ කියලා ඔයාට ඩොකියුමන්ට් එකක් හදාගන්න. ඒතර ඔයාට අයිඩියා එකක් එනවා. හරිද?
ඊට පස්සේ මම බලන්නම් දැන් ඔයාගේ කෝඩ් එක වැඩ කරන්නේ කොහොමද කියලා සහ ඒ ඔයාගේ ප්‍රොපෝසල් එකට අදාළව ඒ අදාළ එක්ස්පෙක්ටේෂන්ස් තියනවාද කියලා බලන්න. හරිද? ඒක ෆීඩ්බැක් එක මම දෙන්නම් ඔයාලට. අනිත් අයත් මට මේ ඔයාලගේ අවුට්පුට් එකක් ආපු ගමන් හරිද? දැන් මට ඔයාලගේ මේවා කෝඩ් ෆයිල්ස් රන් කරන්න ටිකක් අපහසුනේ. ඔයාලට පොඩි ඩොකියුමන්ටේෂන් එකක් හදාගන්න පිටු දෙකක විතර PDF එකක්, ඒ කියන්නේ Word ෆයිල් එක ඔයාලගේ ඔය අවුට්පුට් එක ඩිස්ප්ලේ කරන විදිහ, ඒ කියන්නේ ඒක ස්ක්‍රීන්ෂොට්ස් වෙන්න පුළුවන්. ඔයාලා ගත්ත ඔයා රන් කරපු ඇප්ලිකේෂන් එකේ ස්ක්‍රීන්ෂොට්ස් වෙන්න පුළුවන්. එතකොට ඒක බලපු ගමන් මට පේනවන්නේ මේක තමයි ඇප්ලිකේෂන් එක කියලා. නැත්තම් වඩාත්ම හොඳ දේ 1 minute demonstration එකක්, just a video, මේක අපේ ඇප්ලිකේෂන් එක මේ විදිහට තමයි වැඩ කරන්නේ කියලා එහෙම පෙන්වන්න තිබ්බනම් හොඳයි. ඒක තමයි අන්න ඒ විදිහට ඒ ඩෙමොන්ස්ට්‍රේෂන් එක හදාගන්න. ඒක තමයි ඔයාලගේ මාකටිං ස්කිල් එක. දැන් ඔයාලගේ වයසේ ඉන්න ළමයි ඉන්නවා ටෙක් ලීඩ්ස්ලා. හරිද? ඔයාලගේ වයස ඒ කියන්නේ ඔයාලගේ වයස කියන්නේ ඔයාලා දැන් මේ අමාශ හැර ඉතිරි දෙතුන් දෙනා මේ සාමාන්‍යයෙන් මේ ඉන්ඩස්ට්‍රියට ගිහිල්ලා ඩිග්‍රී කම්ප්ලීට් කරලා අවුරුදු දෙකක් තුනක් විතර එක්ස්පීරියන්ස් සහිත කට්ටියනේ. සුවස් අවුරුදු 3ක් විතර එක්ස්පීරියන්ස් නේද? නෑ සර් මම අවුරුදු දෙකක්. ග්‍රැජුවේට් වෙලා අවුරුද්දක් නෑ එක්ස්පීරියන්ස් එක අවුරුදු දෙකමාරක් වගේ දැන් අවුරුදු දෙකක් විතර. ඉන්ටර්න් එකත් එක්ක දෙකක් වෙනවා. ඒතර අවුරුදු 3ක් විතර ගියාට පස්සේ ඔයාගේ හොඳ ප්‍රොජෙක්ට් පෝර්ට්ෆෝලියෝ එකක් තිබ්බම ඔයා මේ අර ලොකු කම්පැනිස් වල නෙවෙයි ඔය සාමාන්‍ය මිඩ් ටයර් කම්පැනිස් වල ඉහළ පොසිෂන්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන් ලංකාවෙම. ඒ කියන්නේ දැන් මේ ඉන්න කට්ටියගේ පොටෙන්ෂල් ගොඩක් අඩු වෙලා තියෙන්නේ. දැන් සෑහෙන ක්ලෝස් වෙලා තිබ්බනේ කට්ටිය ගන්න නැතිව. දැන් ඒක ආයේ යම් ප්‍රමාණයකට ඕපන් වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ දැන් ඔයා කිව්වේ මට පටන් ගනිද්දී ඔයාගේ එක්ස්පෙක්ටඩ් සැලරි එක මෙහෙමයි කියලා. අන්න ඒකට යන්නට චොන්න chances තියෙනවා. ඔයා අතේ තමයි ගේම් එක තියෙන්නේ. හරිද? එතකොට වැඩේ කරගන්න ඔයාගේ වෙන්න ඕනේ ඔක කරලා ලස්සන ඩෙමොන්ස්ට්‍රේෂන් එකක්. මොකද ඔය ඩිසිෂන් මේකර්ස්ලාට කෝඩින් බෑනේ. එයාලට ඒව වැඩක් නැහැ. ඩිසිෂන් මේකර්ස්ලාට තියෙන්න ඕනේ අපේ අවුට්කම් එක අපි විස්තර කරන එක. අවුට්කම් එක මෙන්න මේකයි, මගේ ප්‍රොජෙක්ට් එක මේකයි, මේකෙන් වෙන්නේ මේකයි කියන එක අර ඉන්ටරැක්ටිව්ලි තිබ්බොත් ඇති. ඒක පුළුවන් තරම් කෙටි වෙද්දී නියමයි. විනාඩියකට අඩු සහ විනාඩියක් උපරිම වගේ. හරිද? අර ඇඩ්වර්ටයිස්මන්ට්ස් යන්නේ වගේ තිබ්බම හරියන්නේ. ඒ විදිහට ඒ මාකටිං ස්කිල් එක හදාගන්න හැමෝම. හරිද? එහෙනම් මට අපි තව දවස් දෙකකින් විතර තව අපි ප්‍රෝග්‍රස් රිවිව් එකක් ගමු කට්ටියගෙන්. ඒ යන අතරතුර ඔයාලා ගත්තේ වගේ කොහොමද තත්ත්වය කියලා මට පොඩ්ඩක් අප්ඩේට් එකක් දෙන්න. හරිනේ, තව එක ළමෙක් ඇවිල්ලා නැහනේ. එයාගෙත් අපි 1-to-1 එකක් කරගමු. හරි නේද? සර් පොඩි ක්වෙස්චන් එකක් අහන්න පුළුවන්ද? මේ අර මේ අපි අර මේ දැන් යූස් කරනවා නම් අර මොඩල් එක රන් කරද්දී අපේ GPU එකනේ මම අර මුලින් සර් කිව්වා මේ අපිට ක්ලවුඩ් බේසිස් වගේ අපිට ක්ලවුඩ් එකකට ඉන්ටරැක්ට් වෙලා මොඩල් එකක් ට්‍රේන් කරන්න පුළුවන් අපේ ලැප් එකේ GPU එක යූස් කරන්න නැතුව කියලා. ඒකට මොකක් හරි එක්සැම්පල් එකක් වගේ එකක් ගන්න පුළුවන්ද? ඔයාලට යූස් කරන්න පුළුවන් මේ කෝලැබ් එකේ එන ප්‍රෝ වර්ෂන් එකේ ඒකත් අර කට් වෙන ප්‍රශ්නයක් තියෙනවා සමහරවිට අර මේ ඉමේජ් ප්‍රොසෙසිං වීඩියෝ ප්‍රොසෙසිං වගේ අද්දි මේ පොඩ්ඩක් අර මේ අපේ GPU එකට මාරු වෙනවා වගේ එකක් වෙනවා. එහෙම එකක් වෙනවානේ. එනවාට කෙලින්ම එක්ස්ටර්නලි ගන්න පුළුවන් වාට. හැබැයි ඒකෙදි පේ යන ටයිම් එකට පේ කරන විදිහට AWS Azure එකෙන් ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. නැත්තම් ඔයා තව try කරන්න. ඒක තමයි හොඳම එක. ඔයා මේ එතනදී මේ ඔයා යූස් කරන එකත් එක්ක Hugging Face වලින් යන්න පුළුවන්. තව යන්න පුළුවන් මේ ඔයා ගන්න මොඩල් එක අනුව. ඒක අනුව හරිද? ඔයා Grok කියලා එකක් තියෙනවා. Grok කියන AI tool එක නෙවෙයි. Grok Cloud එක. එන්න මම ඒක පෙන්නන්න.
grok cloud එකේ මෙයාලගේ තියෙන LPUs හරිද මේ මේකට ගිහිල්ලා ඔය සර්ච් කරලා බලන්න මෙන්න මේකට access ඔයාලට ගන්න පුළුවන් grok cloud එකේ හරි මේ LPU එක හරිද එතකොට එතන ඒවා API key එකක් generate කරගෙන ඒකට දාලා තමයි යන්නට ඕනේ හරිද මේක පොඩ්ඩක් ස්ටඩි කරලා ඔයා යන්න මොකද ඒක හරි cheap ඒ කියන්නේ පොඩි ගාණක් යන්නේ පොඩි ගාණක් කියන්නේ ඉතින් තාම අඩු ගාණක් යන්නේ ඒ GPU මේ GPU නේ LPU access එක වට ගන්නට හැකියාව තියෙනවා වඩාත්ම සරල එක අතරින් මේ ඔයාට යන්නට පුළුවන් මේ AWS වලට AWS GPU එකකට ඔයාට ඒ වුණාට දැන් ඒකේ මේක හොස්ට් කරන්නත් අපිට පුළුවන් ඔප්ෂන් නිසානේ මේකේ බැරුව ඇතිනේ මේකේ එහෙම බෑ මේකේ host- ඔයාට API hosting. එකක් through තමයි යන්න වෙන්නේ. එතකොට මේකේ එයාලගේ මොඩල්ස් තමයි ඔයාට යන්න වෙන්නේ. ඔයාගේ එකම host කරන්න ඕන නම් ඔයාට best option එක AWS. එතකොට ඒකට ඒ අර ටයිම් එකට යන්නේ ඔයාට මේක වැඩේ කොහොමද කියලා බලන්න කාල සීමාවක් තියෙනවා. ඔය අන්ඩර්ග්‍රැජුවේට් එකේදීත් AWS වලදී පොඩි අර ප්‍රොමිතියස් වගේ එකක් කරන්න ඇති නේද මොනිටරින් ඔව් ප්‍රොමිතියස් කරේ කැම්පස් එකේ අර ක්‍රෙඩිට්ස් තිබ්බ හින්දා කවුලක් ගියේ නෑ මේකට ලොකු ගාණක් යන්නේ නැහැ කොහොමත් ඒ කියන්නේ ඔයාට ඔය ටෙස්ටින් වලට යන්නේ එතකොට ඒක ලොකු මේකක් යන්න එකක් නෑ ඔයා වෙනම account එකක් හදාගන්න ඔය තියෙන account එක හැර වෙන එකකින් හදලා මේ එතකොට ඒකට එන ෆ්‍රී ක්‍රෙඩිට්ස් ටිකයි ඊට පස්සේ ලොකු ගාණක් කොහොමද charge වෙන එකක් නෑ ඔය host කරලා යන එකට බලන්නකෝ ඒ දෙක try out කරලා හරි රයිට් එහෙනම් අපි එන අවුට්කම් එක ගමු සුබස් හොඳ ගේමක් ගහයි වගේ අනිත් අයත් මම අනිත් අයගේ අවුට්පුට් බලලා ගන්නම් එතකොට ෂෙහන්ට අපි තව ටිකක් උදව් කරමු මේ ෂෙහන් ඔයාගේ මේ ස්ටඩි එක කරාට පස්සේ ඉම්ප්ලිමන්ටේෂන් එකට මම ඔයාලට සපෝට් එක දෙන්නම් මොකද එයාට මේ ටිකක් අර IT බෑග්ග්‍රවුන්ඩ් එකත් යට හදා ගන්න ඕන හින්දා නිසා ඔයා ස්ටඩි එක ඉවර කළා මට ටැග් ගාලකට අවුට්පුට් එකක් දෙන්න කොහොමද වෙන්නේ කියලා. හරි එහෙනම්. රයිට් එහෙනම් වැඩේ හොඳට කරමු. අපේ පළවෙනි රිසර්ච් ටික අවුට්පුට් කරන්න මේකෙන්. ඊට පස්සේ අපි ඊළඟ ඔය තියරිටිකල් බෑග්ග්‍රවුන්ඩ් සහ මැෂින් ලර්නින් ඒවත් එක්ක සම්බන්ධ වෙමු. වීඩියෝස් ටික මම අප්ලෝඩ් කරන්න මේ මීන් ටයිම්. රයිට් එහෙනම් guys. bye.